දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ සියලු දෙනාටම. ඕන ඉතින් වෙනද වගේ මදත් අරගෙන මැද පෙරදිග රටගෙන කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා. වගේ සැලල කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් වෙනද වගේම අද දවසේ කරනගෙන සෑම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. good morning වල සියලු දෙනාටම. ඉතින් අද 2025 12 වෙනි මාසේ 23. ඉතින් අපි වැඩි විස්තර විදිහට කතා කරමු. බලමු වැඩි පෙරදිග රටගෙන ලංකාවට මුදල් යනවා. ඔය මුදල කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරෝම ලංකාවේ මහා බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල රුපියල් 305.72යි. ඒ වගේම විකුණු මිල රුපියල් 313.33යි. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් රුපියල් 308.54යි. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 818.86යි. ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිරාම් එකක් රුපියල් 84.3යි. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 82.27යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්ඩාන් දිනාර එකක් රුපියල් 435.18යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඔමාන් රියාල් එකක් රුපියල් 803යි. ඒ වගේම අයිසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියාල් එකක් රුපියල් 84.70යි. ඒ වගේම කුවේට් දිනාර එකක් රුපියල් 1365යි. ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එකේ වෙනවා රුපියල් 1426ක්. ඒ වගේම UAE අල්මුල්ලා අල්නාද BEC වලත් රුපියල් 965 රුපියල් 1404 වෙනවා. ඉතින් මේ අතරින් කැමති එක්ස්චේන්ජ් එකක් කරා ලංකාවට වගේ සැලරි ගෙවන්න. ඒ වගේම යූරෝ එකක් වෙනවා රුපියල් 363.27ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 239.69යි. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් 205.73යි. ඒ වගේම මලයාසියන් රින්ගිට් එකක් රුපියල් 96.41යි. ඉතින් අපි බලමු ඊශ්‍රායල් සේකර් එකක් රුපියල් 96.41ක් වුණා. ඒ වගේම බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල. ඉතින් කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබිය රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමාන් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අරගෙන ආයේ මැද පෙරදිග රටකින් කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා. වගේ සැලරි කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. මේ වගේ වටින වීඩියෝ දිගන බලන්න අපිත් එක්ක එකතු වෙනවා. වගේ තවත් වීඩියෝ එකක් හම් වෙනකන් එතකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.